ගුරුවරුන් කියවෙන්නේ නැති ඉදිරි මාසට කොහොමද වැඩ කරන්න ඕනේ කියලා දැන් වැඩේ හිර වෙලා තියෙන්නේ කරගන්න ඕනේ. මේ ෂෝට් නෝට් ක්ලාස් එකක් අපි හදලා තියෙනවා. ආයිබෝන් දුයි පුතේ. මේ පණිවිඩේ උසස් පෙළ මේ පාර විභාගය ලියන්න ඉන්න ඕන විෂය ධාරාවෙන් එක්සෑම් එක ලියන්න ඉන්න කෙනෙකුට තමයි මේ පණිවිඩය දෙන්නේ. සහ මේක වැදගත්ම දේ ලංකාවේ ඉන්න ගුරුවරු අතින් කියවෙන්නේ නැති වෙනස්ම කාර්යයක් මම ඔයාලට උසස් පෙළ සම්බන්ධව මතක් කරන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. හරි. එතකොට ඔයා ගිය පාර පළවෙනි පාර විභාගය කරපු ළමෙක් නම් හෝ මේ පාර පළවෙනි අවුරුද්ද විභාගය කරන්න ළමෙක් නම් ඔයා ඉදිරි මාසට කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක තමයි විශේෂයෙන් මේකෙදි කතා කරන්නේ කවුරුවත් නොකියන කාරණයක්. පුතේ දැන් තියෙන්නේ මාස 8යිනේ. මාසට කියන්නේ ඕක අපිට අපි දැන් A level වැය කරපු කාලය බලද්දි සීමිත කාලයක් ඉතුරුලා තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට විභාග ලියපු ළමයෙකුට සහ මේ පාර මේ වෙනකොට වැඩ අවුල් වෙච්ච ළමයෙකුට ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ විභාග ලියලා එයා අසාර්ථකයි. ඒ කියන්නේ එයා එක්ක අවම level එකේ හෝ ටිකක් මධ්‍යස්ථ මට්ටමේ ඉන්නවා. නමුත් විභාග කරන්න ඕන. විෂය ප්‍රශ්ය කරන ළමෙක් ඉන්නවා. එයාටත් පාඩම් ටික ඇනිලා දැන් වැඩේ හිර වෙලා තියෙන්නේ කරගන්න ඕන. ඒ වගේ ළමයෙකුට සාමාන්‍ය ගුරුවරයෙක් යෝජනා කරන්නේ රිවිෂන් පටන් ගන්නවා එන්න. ඕකනේ ඔයාලා එක්සෑම් ඉවර කරලා ගෙදෙට්ට එනකොට ওই පණිවිඩය වට ඇවිල්ලා තියෙනවානේ. නමුත් මට තියෙන ප්‍රශ්නේ මේක. දැන් ඔයා පළවෙනි පාර ලියපු ළමෙක් නම් හෝ ලියන්න ඉන්න කෙනෙක් නම් ඔයා මේ වෙද්දි ඉවර කරපු වැඩ කොටසක් තියෙනවනේ. සහ ඔයාට ඉවර කරගන්න පුළුවන් තව ටිකක් තියෙනවනේ. එතකොට මම යෝජනා කරන්න බැලුවා ගත්තට පස්සේ මේ තියෙන මාස 8ේදී ඔයා පූර්ණ රිවිෂන් එකට සහභාගී වෙන්න එපා. මොකද ඔයා එහෙම කරන්න ගියොත් රිවිෂන් එකට දවස් 3ක් ගියොත් විෂයන් 3ට ඊළඟට පේපර් ක්ලාස් තියෙන තව දවස් 3ක් ගියොත් එහෙම ඔතන දවස් 6ක් වාට ඉවරයි. ඔයා තීරේ ළමෙක් නම් දවස් 7ම වාට අප්පන්ඩව ක්ලාස්. ඊට පස්සේ ඔයාලට කෝ තනියම වැඩ කරගන්න වෙලාවක්. දැන් පහුගිය අවුරුද්දේ ඔයා සයන්ස් පේපර්ස් දැක්කනම් දකින්නේ නැති පේපර්ස් හරි ලේසි. හැබැයි හොඳ ප්‍රැක්ටිස් එකක්, හොඳ පුහුණුවක් තියෙන්න ඕන. ඒව ලියන්න ගත්තට පස්සේ. ඉතින් ඒ පුහුණුව හදන්න ගුරුවරුන්ට විතරක් බෑ. ගුරුවරු කොච්චර ප්‍රශ්න වල ලියලවත් පුතේ. ඔයා විභාගෙට ගිහිල්ලා පේපර් එකක් තනියෙන් ලියන්න ඕන. ඒක සමතක තියාගන්න. ඔයා මේ පරිභාගය ලියන ළමෙක් නම් පළවෙනිම කාරණේ ඔයා නිදහසේ පැත්තක වාඩි වෙලා ඉඳගෙන කොලයක් අරගෙන සබ්ජෙක්ට් තුනේ වෙන වෙනම දැන් ඔයාට පුළුවන් ටික සහ ඉක්මනට කවර් කරන්න පුළුවන් ටික ලියලා අයින් කරන්න. අයින් කරලා ඔයාට මේ වෙද්දී කරගන්න බැරි ටික වෙන් කරගන්න. ඒ කියන්නේ බැරි ටික දැන් ඔයාට බැරි ටික තනියෙන් කරගන්න බැරි ටික. ඊට පස්සේ මොකද කරන්නේ? පුතේ ඔයාට කරගන්න පුළුවන් ටික සහ මේ වෙද්දී ඉවර වෙච්ච ටික සහ ඉක්මනට කවර් කරන්න පුළුවන් ටික පොඩි ප්ලෑන් එකක් හදාගන්න. මම පෙබරවාරි හරි මාර්තු හරි අප්‍රේල් හරි වෙද්දි මම ඒ ටික ඉවර කරගන්නවා. ඒ ඉවර වෙන ටික මට අමතක වෙන එකනේ මට තියෙන ලෙඩේ ඊළඟට. මම ඒ ටික මතක තියෙන දිගින් දිගට පේපර්ස් අප්ඩේට් දෙනවා. කියන්නේ පාස් පේපර්ස් ටික හදාගෙන යනවා. ඒක පේපර්ස් ටික කොටලා බීලා මම ඉවර කරනවා කියලා. ඒ අතරතුරේදී පුතේ අන්න ඔයාට මගහැරිච්ච ටිකක් මොකද කරන්න ඕන? අර ටිකට දිගු කාලින ප්ලෑන් එකක් දාගෙන ඔයාට ඉස්සෙල්ලම මගහැරලා තියෙන ටික අල්ලගන්න ඔයා ක්‍රමයක් හදාගන්න ඕන. එහෙම නැතුව ඔයත් සාම්ප්‍රදායික වර ක්‍රමයටම යනවා නම් පුතේ ඔයාට වෙන්නේ දන්නේම නැතුව ඔය මාස 8යි ගුරුරු මොන හරි ක්‍රමයකට අර රිවිෂන් කියයි මේ රිවිෂන් කියයි රෑත් දායි දවලුත් දායි මොන හරි ක්‍රමයකට සිලබස් කවර් කරයි. හැබැයි පුතේ ඔයා ප්‍රැක්ටිස් නැතුව මේ ප්‍රතිභායට ගියොත් ඔයාට වෙන්නේ අර දෙම තමයි. නිසා ඔයා බැරි දේවල් ටික වෙන් කරගෙන ඒ ටික ඉක්මනට කවර් කරගන්න ප්ලෑන් එකක් හදාගෙන ඒක මොන හරි රිවිෂන් එකක් හෝ වෙන ක්‍රමයකින් කවර් කරගෙන ඔයා අන්තිම මාස 3වත් අඩුම තරමේ අවසන් සති 10වත් full papers ලියන්න වෙන් කරගන්න. එහෙම නැතුව මේ වෙනකොට මතක තියාගන්න ඔයා ඔය විදියට සමහරවිට අවසන් සති 10 full papers ලියද්දී සමහර ළමයි ඉන්න පුතේ මතන මේ වෙද්දි තියරි ටික complete කරගෙන ඒගොල්ලෝ කරන්නේ full papers ලියලා අත්දැකීම් හදාගන්න එක විතරයි. එතකොට එයා මාස 8ක් පුරාවට full papers කළා ගන්න අත්දැකීම් ටික ඔයාට අන්තිම සති 10වත් ගන්න නැති වුණොත් මතක තියාගන්න ඔයා එයා අතර ලොකු gap එකක් හැදෙනවා. මේක තරංගයක්. ඉතින් ඩිස්කෝ එකත් එක්ක යන ගේම් එකක්. ඒ නිසා එක ලකුණත් එක පොයින්ට් එකක් ජීවිතේ වෙනස් කරන්න මටනවා. නිසා මොලේ කල්පනා කරලා ඔය වැඩේ හරියටම කරන්න කරොත් ඔයාටත් මේ ගේම් එක ඊසි වින් කරන්න පුළුවන්. ඉතින් පුතේ අපි ළඟ මේ ඔක්කොටම වැඩපිළිවෙලක් තියෙනවා. අපි කරන්න ගත්තට පස්සේ සාමාන්‍ය පන්ති වලට අපේ වැඩපිළිවෙල වෙනස්. අපි මුලින්ම ඔයාලට ලකුණු වැඩියෙන්ම හම්බ වෙන ඒ වගේම වෙන ක්ලාස් වලින් කරන්න නැති අවසාන පාඩම් ටික ඉක්මනට කවර් කරන්න ප්ලෑන් එකක් අපි ගාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ෂෝට් නෝට් ක්ලාස් එකක් අපි හදලා තියෙනවා. ළමයින්ගේ ඉල්ලුමට අනුව සැපයුම විදියට. මොකද හැම ළමයෙකුටම මුලින් ඉඳලා රිවිෂන් එකක් උමනා කරන්නේ නැහැ. ඔයාලට ෆිසිකල් ඕන නම් ෆිසිකල් ටික කවර් කරගන්න, ඕගනික් ඕන නම් ඕගනික් කවර් කරගන්න, කර්මාන්ත ඕන නම් කර්මාන්ත ඉවර කරගන්න. එහෙම නැත්නම් මග ඇරුණු ඉන්න ඕගනික් ඕන නම් ඒ ටික ආවරණය කරගන්න. වෙන වෙනම කෙටි
වැඩසටහන් සහිතව අපි හැමදාම ඔයාලා දකින්න ඇති අපේ channel එකට ගිහිල්ලා බැලුවොත් අපි හැම පාඩමම සාරාංශ කරලා අලුත් ක්‍රමයකට අපි උගන්වනවා අර ලොකු නෝට් වෙනුවට. ඉතින් ඒ වැඩෙත් එක්ක ඔයාට ඕන කෙනෙකුට සම්බන්ධ වෙලා ඔයාට මේ වෙනකොට ඉවර කරගන්න යම් කොටසක් තියෙනවා නම් ඉක්මනට ඉවර කරගෙන පේපර්ස් වල ලෑස්ති වෙලා මේ පාර district rank එකක් island rank එකක් ගහන්න වැඩ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් මේ අපේ අලුත් වැඩ පිළිවෙලත් එක්ක ඕන අය විතරක් වැඩිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාට පුළුවන් හොඳ රිසල්ට් එකට යන්න අපිත් එක්ක වැඩ කළා ලංකාවේ වැඩිම අනුමාන ප්‍රශ්න සපයවපු සහ අර ළමයි ගැන වැඩිම හොයලා බලලා අවසානෙත් එක්ක ළමයි වැටෙන්නේ නැතුව අල්ලන් හිටපු කෙමිස්ට්‍රි ක්ලාස් එකත් එක්ක ඔයත් එකතු වෙලා බලන්න ජීවිතේ දිනන්න ඔයාටත් පුළුවන්.